ඉස්කෝලේ ගාවට පන්සලක් අපේ හම්බුනේ පන්සලට ගිහිනාම භාවනා කරා මම දන්න විදියට. මම ඔතේදී තමයි මම මේ දේ ලැබුණේ. උත්තරේ ඇයිද කියලා මම කියනවා දරුවෝ සොයනදී අපි ළඟ තියෙනවා. සහ ත්‍රිපිටකයේ තියෙනවා. අපිට මේක දරුවන්ට විතර සම්මත වෙන්න බෑ. ඒ නිසා දරුවෝ ත්‍රිපිටකයේ කියවන්න ත්‍රිපිටකයේ දාන්න ත්‍රිපිටකයේ ලෝකෙට බෙදන්න. ඊට පස්සේ මම ඇත්තටම උත්සාහ කරනවා ත්‍රිපිටකය හොයන්න. ත්‍රිපිටකේ ලංකාවට කොහෙවත් හම්බෙන්නේ නැහැ. මම ලංකාවේ කොහෙවත් කියන්නේ මම කියපු තැනවලින් මට ලැබුණේ නැහැ. එක්තරාකදී තමයි මම ත්‍රිපිටකයේ පොත් වහන්සේනමක් පිළිබඳ අනවයි කියලා මම එදින ඉඳලා කියවලා ධර්මයේ ගැන පැහැදිලා මම එදා හිතාගත්තා මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කියන්නේ අර අසම සම්දාය. ඒක ඔබට තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම එදා වුණා අපේ හඳුනේ ධර්මය ලෝක සත්‍යයට බෙදන්න. හැබැයි මම කියන්නේ මම කරන්න බලන් ගත්තා මම කියන්නේ අහන්න මිනිස්සු දාන්න නැහැ මම ඒක සාමාන්‍ය මිනිස්සෙක්. එතකොට ඒ නිසා තමයි අපි හඳුන බෙදන්න පටන් ගත්තා. මම බෙදන්න පටන් ගත්තේ ධර්ම ප්‍රචාරය කිරීමට තියෙන දැඩි ඕනෑමට මිනිස්සු මතු කරගන්න තමයි මම බෙදන්න පටන් ගත්තා. ඒක මොකක්ද සාමාන්‍ය ජීවිතේ Aman, dia sasaran kita. Mereka ini, apa ini? Berlaku masalah yang benar Indian, desbala yang benar Indian. Tahu ini sih beliau apa sih ini hamil awal dari awal ini anak sih ini dia beragam lalu ini juga මේ පිළිපෙළ කරන්නේ කියනවා පිළිපෙළේ වැඩකට පරම්පරාව ජීවිත තරගෙන සාරසහද පටලගෙන ඉමාත්මව වෙනිනව කරගන්න උපශක්තිය ලැබෙන දේවාලක අපරාපරා කරනවා ගලේම ඊගෝ මිස් වන්න දිනන්නේ නැත්තේ එකම පිළිපෙළේ සාධන තේරුම් ගන්න තමයි. සීලහම දේවාල සාධන